Hi, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලව එක්ක යන්නේ බාබකියු නේෂන් එකට. බාබකියු නේෂන් එක තියෙන්නේ කොළඹ සිටි සෙන්ටර් එකේ second floor එකේ. ඉතින් මේ දවස්වල මෙයාලගේ ලන්ච් බුෆේ එකට ඔෆර් එකක් යනවා. රුපියල් 4199කට කෑම ජාති 100කට වඩා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඒ ලන්ච් බුෆේ එකට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි බාබකියු නේෂන් එකේ ඉන්ටීරියර් එක තියෙන්නේ. ලොකු ස්පේස් එකක් නැති වුණත් හරිම ලස්සනට යාලගේ සෙක්ෂන්ස් ටික ඕගනයිස් කරලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ හරිම කාම් ඇන්ඩ් කෝසි වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් යාලගේ ලන්ච් බුෆේ එකේ ටයිම් ස්ලොට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි 12 ඉඳන් 2 වෙනකම්, අනිත් එක 2 ඉඳන් 4 වෙනකම්. ඉතින් ඔයාලට යන්න කලින් රිසර්වේෂන් එකක් දාගෙන යන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන විශේෂම දේ තමයි මෙයාලා ටේබල් එකටම මේ විදිහට බාබකියු එකයි ග්‍රිල් එකයි සර්ව් කරනවා. ඉතින් මේකට ප්‍රෝන්ස්, ෆිෂ්, චිකන් වගේ බාබකියු අයිටම්ස් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම සෝස් වර්ග 3කුත් හම්බෙනවා. ඒ වගේම තවත් මෙතන තියෙන විශේෂම දෙයක් තමයි මේ හැම කෑමක්ම ප්‍රිපෙයාර් වෙන්නේ මෙතන ඉන්න ඉන්දියන් ෂෙෆ්ලා අතින්. ඒ වගේම තමයි අපිට මේ ටේබල් එකට සර්ව් කරලා තියෙන බාබකියු අයිටම්ස් ඉවර වුණත් අපිට ආයෙ රික්වෙස්ට් කරලා ඒවා ඉල්ලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ග්‍රිල් ඇන්ඩ් බාබකියු ප්ලැටර් එකත් අන්ලිමිටඩ් එයාලා අපිට දෙනවා. මේ බාබකියු එකට අමතරව මේ වෙලාවේදී අපිට ෆ්‍රයිඩ් ස්වීට් කෝන්ස්, ඒ වගේම ෆ්‍රයිඩ් පොටැටෝස්, තන්දූරි චිකන් වගේ අයිටම්ස් කීපයකුත් හම්බ වුණා. ඒ වගේම මෙතන ඉන්න ඉන්දියන් ෂෙෆ්ලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපි දන්නේ නැති දේවල් ඇහුවාම එයාලා එක්ස්ප්ලেইন කරලා හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට කියලා දෙනවා. ඉතින් මේ බාබකියු ඇන්ඩ් ග්‍රිල් ප්ලැටර් එකේ රස ගැන කතා කරොත් ඇත්තටම හරිම රසට තිබුණා. මං වැඩියෙන්ම ආස වුණේ තන්දූරි චිකන් එකට. ඉතින් ඒවත් අපිට රික්වෙස්ට් කරලා අන්ලිමිටඩ් ගන්න පුළුවන්. ඉතින් මං කිසිම බුෆේ එකක මෙහෙම බාබකියු ඇන්ඩ් ග්‍රිල් අන්ලිමිටඩ් දෙන බුෆේ එකක් දැකලා නැහැ. ඉතින් ඔයාලත් ඇවිල්ලා මෙතන වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් මේකෙන් try කරන්න පුළුවන්. අපිට මේ බාබකියු එකට සෝස් වර්ග 3ක් සර්ව් කරලා තිබුණා. ටොමැටෝ කෙචප්, මයොනීස්, ඒ වගේම කොච්චි සෝස් එකක් වගේ එකක් දීලා තිබුණා. ඉතින් ඒවත් හරිම රසට තිබුණා. ඉතින් මේ දැන් සර්ව් කරේ දාහි පූරි. ඉතින් දාහි පූරි වගේම පානි පූරිත් මෙතන අන්ලිමිටඩ් වලට ගන්න පුළුවන්. මේ විදිහට අපි ටේබල් එකට සර්ව් කරපු අයිටම්ස් වල රස බැලුවට පස්සේ බුෆේ එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න පොඩි රවුමක් දැම්මා. ඉතින් එයාලගේ ඇක්ෂන් ස්ටේෂන්ස් කීපයක්ම තිබුණා. මේ දකින්නේ ඔයාලා එක ඇක්ෂන් ස්ටේෂන් එකක්. මේකේ නූඩල්ස් ඔයාලට කැමති විදිහකට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ පානි පූරි and දාහි පූරි හදන තැන. ඉතින් මේ තියෙන්නේ සැලඩ් කෝන් එක. සැලඩ් කෝන් එකෙත් varieties කීපයකින් සැලඩ් වර්ග තිබුණා. අපිට කස්ටමයිස් කරලා හදාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ බ්‍රෙඩ් කෝන් එක. ඊට පස්සේ සුප් කෝන් එක. සුප් කෝන් එකේ සුප් වර්ග දෙකක් තිබුණා. එකක් චිකන් සුප් එකක්, අනිත් එක ස්වීට් කෝන් සුප් එකක්. ඒ වගේම සුප් එකට ඇඩ් කරගන්න මීට් අයිටම්ස්, ෆිෂ් වගේ දේවලුත් මෙතන තියලා තිබුණා. ඉතින් මේ දකින්නේ ඔයාලා මේන්ස් වලට තිබ්බ දේවල්. මෙතන වෙජ් කෝන් එකක් වගේම නන් වෙජ් කෝන් එකකුත් තිබුණා. නන් වෙජ් කෝන් එකේ චිකන් දම් බිරියානි, බටර් චිකන්, ෆිෂ්, එග් කරි වගේ අයිටම්ස් ගොඩක් තිබුණා. වෙජ් කෝන් එකේ yellow rice, steamed white rice, dal curry, tempered potato, ladies fingers, brinjal moju වගේ කෑම ජාති ඉන්දියන් ක්‍රමයට හදලා තමයි තිබුණේ. ඉතින් මෙතන ඉන්නේ ගොඩක් ඉන්දියන් ෂෙෆ්ලා හින්දා ඉන්දියන් කෑම වර්ග තමයි තිබුණේ. ඊළඟට අපි ගියා ඩෙසර්ට් කෝන් එකට. ඩෙසර්ට් කෝන් එකේ මෙන්න මේ වගේ ඩෙසර්ට් අයිටම්ස් ගොඩක් තිබුණා. ගුලාබ් ජාමුන්, ලඩ්ඩු, brownies, pineapple cake,
ස්ට්‍රෝබෙරි කේක්, පුඩින්, චොක්ලට් බෝල්ස්, ෆෘට් කට්ස්, ජෙලි, අයිස්ක්‍රීම් වගේ ලොකු වෙරයිටි එක්ක ඩිසර්ට් කෝන් එකක් මෙතන තිබුණා. ඉතින් ඔන්න ඔහොම කෑම ජාති මොනවද තියෙන්නේ කියලා රවුමක් දාලා අපි සුප් කෝන් එකෙන් ලන්ච් බුෆේ එක ස්ටාර්ට් කරා. මම try කරේ ස්වීට් කෝන් සුප් එකක්. මම ස්වීට් කෝන් සුප් එකට ටොපින්ග්ස් විදිහට චිකන් පීසස් කිහිපයක්, ස්වීට් කෝන්ස් තව ටිකක් ඇඩ් කරගත්තා. ඉතින් හස්බන්ඩ් try කරේ ලෙමන් කොරියන්ඩර් චිකන් සුප් එකක්. ඉතින් මේ සුප් එකට ඇඩ් කරගන්න මෙතන මෙයාලා මීට් අයිටම්ස් ගොඩකුත් දීලා තිබුණ නිසා මේ සුප් එක තවත් රස කරගන්න අපිට පුළුවන් වුණා. ඉතින් ගොඩක් තැන්වල දකින්න නැති දෙයක් විදිහට ඒක අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට අපි මේ සුප් වර්ග දෙක try කරා. ඉතින් සුප් වර්ග දෙකක් රස කම්පෙයාර් කරන්න බෑ. ඒ වුණාට මේ දෙකම හරිම රසට තිබුණා. highly recommend කරන්න පුළුවන්. ඉතින් අපි සුප් එක කන්න මේ විදිහට බ්‍රෙඩ් ඒ වගේම සෝස් කීපයකුත් දාගත්තා. ඒ බ්‍රෙඩ් වල තිබුණු ක්‍රන්චි බ්‍රෙඩ් අයිටම් එක හරිම රසට තිබුණා. අනිත් ඒවට වඩා ඒක රසයි කියලා මට කියන්න පුළුවන්. ඊළඟට අපි සැලඩ් කෝන් එකෙන් මේ විදිහට අපි සැලඩ් කස්ටමයිස් කරලා ගත්තා. ඔයාලට මෙතන තියෙන අයිටම්ස් වලින් ඔයාලා කැමති විදිහට සැලඩ් එකක් හදාගෙන කන්නත් පුළුවන්. ඒ වගේම මෙතන සෝස් වර්ග කිහිපයකුත් තියෙනවා සැලඩ් ඩ්‍රෙසින්ග්ස් විදිහට පාවිච්චි කරන්න. ඉතින් අපි මේ විදිහට සැලඩ් ටිකක් දාගෙන රස බැලුවා. ඉතින් සැලඩ් කෝන් එකේ නම් රස ගොඩාක්ම රසයි කියන්නත් බෑ. මෙතන පැස්ටා එහෙමත් තිබුණා. ඒ පැස්ටා උනත් ගොඩක් රසයි කියන්න පුළුවන්, රෙකමන්ඩ් කරන්න පුළුවන් මට්ටමක තිබුණේ නැහැ. ඒ වුණාට අවුලක් නැහැ. කන්න පුළුවන් ෂේප් එකේ තිබුණා. මේ වෙලාවෙදී නම් රෙස්ටෝරන්ට් එකේ ක්‍රවුඩ් එක ටිකක් වැඩි. මම හිතන්නේ මේ ඔෆර් එක හින්දා වෙන්නේ නැති. රෙස්ටෝරන්ට් එකේ ක්‍රවුඩ් එක වැඩි වෙලා තමයි මේ වෙලාවේ තිබුණේ. ඉතින් ඊළඟට අපි ගියේ මේන්ස් වලට. මේන්ස් වලට තිබුණු අයිටම්ස් ටික ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නුවානේ. ඉතින් අපි ඒ වගේම චිකන් දම් බිරියානි බෙදාගත්තා. වෙජ් කෝන් එකේ වගේම නන් වෙජ් කෝන් එකෙත් ලොකු වෙරයිටි එකකින් කෑම තිබුණේ නැති වුණත් තිබ්බ ප්‍රමාණය ඇත්තටම හරිම රසට තිබුණා. ඉතින් ඉන්දියන් ක්‍රමයට තමයි මේ කෑම හැම එකක්ම ඉන්දියන් චෙෆ්ලා අතින් හදලා තිබුණේ. ඉතින් මේන්ස් වලට තිබ්බ අයිටම්ස් ටික නම් ඇත්තටම හරිම රසයි. ඒකත් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ බාබකියු නේෂන් රෙස්ටෝරන්ට් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මෙතන පීසා ස්ටේෂන් එකක් තියෙනවා. ඔයා කැමති විදිහේ ෆ්ලේවර් එකකින් පීසා එකක් මෙතනින් ඔයාලට හදාගන්න පුළුවන්. ඒකත් ලන්ච් බුෆේ එකට ඉන්ක්ලූඩඩ්. ඉතින් අපි චිකන් පීසා එකක් මේ විදිහට ඕඩර් කරා. ඒක සාමාන්‍යයෙන් මීඩියම් සයිස් එකේ පීසා එකක් විදිහට තමයි සර්ව් කරන්නේ. ඒ වගේම යාළගේ ඇක්ෂන් ස්ටේෂන් එකකින් අපි නූඩල්ස් එකකුත් හදාගත්තා. ඒක සීෆුඩ් නූඩල්ස් එකක්. ඒකත් හරිම රසට තිබුණා. පීසා එකත් කියන්න වරදක් නැහැ. රෙකමන්ඩ් කරන්න පුළුවන් මට්ටමක තිබුණා. ඉතින් ඒවටත් අපිට ඕන විදිහට සෝස් වර්ග අරගෙන රසට හදාගෙන කන්න පුළුවන්. ඒ වගේම මේවා හදලා දෙන්නත් ලොකු වෙලාවක් යන්නේ නැහැ. හරිම පොඩි වෙලාවකින් රසට මෙයාලා මේවා හදලා දෙනවා. ඊළඟට අපි ගියේ ඩිසර්ට් කෝන් එකට. ඩිසර්ට් කෝන් එකේ ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේම වෙරයිටිස් ගොඩකින් කෑම වර්ග ගොඩක් තිබුණා. ඉතින් ඒවා අපිට ඇති තරම් බෙදාගෙන කන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට නම් අපි දෙන්න ෆුල් වෙලා හිටියේ. ඒක නිසා අපි ඩිසර්ට් කෝන් එකෙන් තියෙන ඔක්කොම බෙදාගත්තේ නැහැ. ඉතින් මෙතන මේ දවස්වල යන්නේ යාළගේ නෝමල් තියෙන ප්‍රයිස් එකෙන් 30% off එකක්. ඒක නිසා එක්කෙනෙක්ට රුපියල් 4200ක් වගේ මුදලක් තමයි යන්නේ. ඉතින් මේකේ තියෙන varieties ගොඩත් එක්ක මං හිතන්නේ ඒ ගානට ඒක worth කියලා. ඉතින් මේ දකින්නේ ඔයාලා කුල්ෆි කෝන් එක. ඩෙසර්ට් කෝන් එකේ කුල්ෆිස් තියෙන කෝන් එකකුත් තියෙනවා. ඉතින් ඊළඟට අපි මෙතනින් අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් 3ක් try කරා. ස්ට්‍රෝබෙරි, වැනිලා and chocolate කියන තුනම. ඉතින් ඔයාලට මේක toppings විදිහට chocolate සිරප් දාගන්න පුළුවන්. ඒ වගේම chocolate chips, cashews වගේ දේවලුත් add කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ ලන්ච් බුෆේ එක අන්ලිමිටඩ්. ඒ වුණාට වෝටර් වලටයි බෙවරේජස් වලටයි ඇඩිෂනල් charge වෙනවා.
ඉතින් අපි මේ විදිහට තමයි ඩෙසර්ට් එක try කරේ. ඒ ටිකත් හරිම රසට තිබුණා. ඉතින් අපේ total bill එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මං කිව්වා වගේම එක්කෙනෙක්ට 4199ක් තමයි වුණේ. ඉතින් මේ barbecue nation එකේ උඩට ගියාම view එක මේ විදිහට තමයි ඔයාලට දකින්න පුළුවන්. ගංගාරාමේ පන්සල හරිම ලස්සනට පේනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.